තෙරුවන් සරණයි. ඔබ හැමදාම හිතනවා නේද ජීවිතේ දිනන්න සාර්ථක වෙන්න මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා. සමහර විට ඔබ හුඟක් උත්සාහ කරලත් ඇති. ඒත් හිතපු තරම් ප්‍රතිඵල ලැබුණේ නැතුව ඇති. පින්වතුනි, ජීවිතය කියන්නේ අහම්බයක් නෙමෙයි. ඒක අපි හිතා මතාම ගොඩනගා ගත යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කරුණු ඇසුරින් අද මම ඔබට ගෙන එනවා ජීවිතය දිනන්න උදව් වෙන කවදාවත් වැරදෙන්නේ නැති රන්වන් නීති පහක්. මේ නීති ටික ඔබේ ජීවිතයට එකතු කරගත්තහොත් ඔබ ඉන්න තැනින් හිතාගන්න බැරි තරම් උසස් තැනකට යන්න ඔබට පුළුවන් වෙනවා. වීඩියෝ එක ඉවර වෙනකම්ම අහන්න. මේ දේවල් මගේ මහලින් ඔබට ගෙන එන්නේ ඔබේ ජීවිතය ආලෝකමත් කරන්නයි. පළමු නීතිය තමයි ඔබේ සිත පාලනය කර ගැනීම. බුදු හිමියන් දේශනා කළා මනෝ පුබ්බං ගම ධම්මා කියලා. ඒ කියන්නේ සියල්ලටම සිත පෙරටු වෙනවා. ඔබ මට බෑ කියලා හිතුවොත් ඔබට කවදාවත් ඒක කරන්න බෑ. ඔබ මට පුළුවන් කියලා හිතුවොත් කොතරම් බාධක ආවත් ඔබට ඒක කරන්න පුළුවන්. ධනාත්මක සිතුවිලි ඇති කරගන්න හැමදාම උදේ ඇහැරුණාම අද දවස මගේ ජීවිතේ හොඳම දවස කියලා හිතන්න. ධර්මයේ තුල සිත තබා ගැනීමෙන් ඔබට පුදුමාකාර මානසික ශක්තියක් ලැබෙනවා. අසීරු අවස්ථාවලදී නොසැලී ඉන්න ඉගෙන ගන්න පුළුවන් වෙනවා. දෙවැනි නීතිය නොපසුබට උත්සාහය. බුදුදහමේ සම්මා වායාම ගැන සඳහන් වෙනවා. සාර්ථකත්වය කියන්නේ තෑග්ගක් නෙමෙයි. ඒක ඔබ කරන මහන්සියේ ප්‍රතිඵලයයි. වරක් දෙවරක් පෙරදුනා කියලා උත්සාහය අත් නොහරින්න. වැටුණු හැම වෙලාවකම ඊට වඩා වේගයෙන් නැගිටින්න. හෙට කරන්නම් කියලා වැඩ කල් දාන්න එපා. ඔබ අද කරන පුංචි කැපකිරීම හෙට මහා විශාල දියුණුවක් බවට පත්වේවි. තුන්වැනි රන්වන් නීතිය තමයි හොඳ මිතුරන් ආශ්‍රය කිරීම. කල්යාණ මිත්‍රයෙක් කියන්නේ ඔබව යහපත් මගට යොමු කරන, ඔබව දිරිමත් කරන කෙනෙක්. බුදු හිමියන් වදාලා පාප මිතුරන්ගෙන්, අසත්පුරුෂයන්ගෙන් ඈත් වෙන්න කියලා. ඔබ ඔබේ හීන හැලුවට ලක් කරන, ඔබව වැරදි දේවල් වලට පොළඹවන අයගෙන් ඈත් වෙන්න. ඔබට වඩා දැනුමෙන් ගුණයෙන් ඉහළ අයව ආශ්‍රය කරන්න. ඔවුන්ගෙන් ඉගෙන ගන්න. හොඳ ආශ්‍රය ඔබේ දියුණුවට පාලමක් වෙනවා නියතයි. හතරවෙනි නීතිය සැලසුම් සහගතව කටයුතු කරන්න. ඒ ජීවිතය කියන්නේම ඉබේ ගලා යන දෙයක් නෙමෙයි. ඔබේ දවස, සතිය, මාසය සැලසුම් කරන්න. ඔබට ලැබෙන කාලය රන් හා සමානයි. ඒ කාලය නිකරුණේ නාස්ති නොකර ඔබේ දියුණුවට අවශ්‍ය වැඩ කටයුතු සඳහා යොදවන්න. බුදුදහමට අනුව ජීවත් වීම යනු සැලසුම් සහගත සංවර ජීවිතයක් ගත කිරීමයි. ඔබ කරන හැම දෙයක්ම නිවැරදි ඉලක්කයක් ඇතුව කරන්න. අවසාන සහ වැදගත්ම නීතිය පින් දහම් කර ගැනීම. ඔබ කොතරම් මහන්සි වුණත්, සැලසුම් කරත් සමහර වෙලාවට සාර්ථකත්වයේ ඈතට යනවා. ඒකට හේතුව ඔබේ පෙර පින් මතු නොවීමයි. පින්වතුනි, පින කියන්නේ ඔබේ ජීවිතයේ ඇතිවන හැම බාධකයන්ම ඉවත් කරන මහා බලවේගයයි. දාන, සීල,
භාවනාවැනි පුණ්‍ය කර්මවල යෙදෙන්න. දෙමාපියන්ට වැඩිහිටියන්ට සලකන්න. අනුන්ට උදව් කරන්න. ඔබ කරන පින්කම් නිසා ලැබෙන ආශිර්වාදය ඔබේ හැම කටයුත්තක්ම පහසුවෙන් සාර්ථක කරගන්න ගොඩක් උදව් වෙනවා. ඉතින් මේ රන්වන් නීති 5 ඔබේ ජීවිතයට එකතු කරගන්න. සිත ශක්තිමත් කරගන්න. නොපසුබට උත්සාහයෙන් වැඩ කරන්න. හොඳ අයව ආශ්‍රය කරන්න. සැලසුම් සහගතව ජීවත් වෙන්න. පින් දහම් කරන්න. එවිට ඔබ කවදාවත් ජීවිතේ පරදින්නේ නැහැ. ඔබේ ජීවිතය ආලෝකමත් කරන මේ වගේ වටිනා දහම් කරුණු දිගටම අහන්න ඉසිවරදීනේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.